අද එඩිට් කරන්න යන්නේ මෙන්න මේ ෆොටෝ එක මෙන්න මේ ලුක් එකට ඔයාලත් එක්කම Lightroom මොබයිල් එක විතරක් පාවිච්චි කරලා මේ කලර් ටෝන් එක මගේ ආසම කලර් ටෝන් එකක් ඔයත් ඔයාගේ ෆොටෝස් වලට මේ ප්‍රීසෙට් එක ලේසියෙන්ම හදාගන්න මේ ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරන්න. මුලින්ම ඔයාලා Lightroom එක ඕපන් කරගන්න. ඊට පස්සේ ෆොටෝ එක ඉම්පෝර්ට් කරගන්න. අපි මුලින්ම lights tab එකට යමු. මෙතන exposure එක මම පොඩ්ඩක් වැඩි කරගන්නවා. මේ වගේ. ඊට පස්සේ contrast එකත් චුට්ටක් අඩු කරගන්නවා. පහක් වගේ. ඊට පස්සේ highlights මම වැඩි කරගන්නවා. මේ වගේ ගන්න. shadows මම ටිකක් up කරගන්නවා. මේ වගේ ගන්නකට. ඊට පස්සේ whites 59ක් වගේ තියාගන්නවා. ඊළඟට blacks 34ක් 35ක් වගේ තියාගන්නවා. ඊළඟට තියෙන color tab එකේ temp එක මම warm tone පැත්තට පොඩ්ඩක් ගන්නවා. එතන අපි තියාගමු 10ක් වගේ. tint එකත් මම ධන 10ක් විතර දෙනවා. vibrance එක ටිකක් වැඩි කරගමු අපි 40ක් වගේ තියාගමු. saturation එක අපි ඍණ 15ක් වගේ අඩු කරගමු. ඊළඟට ඔයගොල්ලෝ යන්න මෙතන මේ gradient කියන තැනට. gradient කියන තැන shadows අපි මෙන්න මේ විදිහට හදාගමු. මෙතන මම shadows කියන wheel එකේ hue 213යි saturation මම 10ක් වගේ තියාගන්නවා. ඊට පස්සේ අපි mid tone වෙනස් කරන්නේ. ඊළඟට අපි වෙනස් කරන්නේ highlight වලත් අපි hue එක 145යි saturation එක 11ක් වගේ තියාගන්නවා. ඊට පස්සේ යන color mix එකට මෙතන red එකේ saturation එක ධන 5ක් වගේ තියාගන්න. luminance එක අඩු කරගන්න ඍණ 15කට වගේ. ඊට පස්සේ orange color එක මේක අපි ඍණ 15ක් වගේ තියාගමු. saturation එක චුට්ටක් අඩු කරගන්න මෙන්න මේ වගේ. luminance එක වැඩි කරගන්න මේකේ මේ වගේ. ඊට පස්සේ තියෙන yellow color එක මේකේ hue එක පොඩ්ඩක් වැඩි කරගන්න. saturation එක අඩු කරගන්න. ඊට පස්සේ luminance එක මේ වගේ අඩු කරගන්න. ඊළඟට green color එකේ hue එක අඩු කරගන්න. ඊළඟට green color එකේ hue එක අඩු කරගන්න. saturation එකත් අඩු කරගන්න. luminance එකත් අඩු කරගන්න. දැන් ඊළඟ color එක මේකේ ටිකක් වැඩි කරගන්න hue එක. saturation එකත් ඒ වගේම අඩු කරගන්න. luminance එක ටිකක් වැඩි කරගන්න. ඊළඟ color එකට යන්න. මේකේ hue එක පොඩ්ඩක් අඩු කරගන්න. saturation එකත් චුට්ටක් අඩු කරගන්න. ඒ වගේම ගානක් වගේ luminance එක ටිකක් වැඩි කරගන්න. අන්තිම colors දෙකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයගොල්ලෝ යන curves tab එකට මම curves ටික හදාගත්තා. මොකද මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මේක හදන්න ගියා. මෙන්න මේ විදිහටම ඔයගොල්ලෝ curves ටික හදාගන්න හැම color එකේම. ඊළඟට යන effect panel එකට මෙතන texture එක චුට්ටක් වැඩි කරගන්න. clarity එක පොඩ්ඩක් අඩු කරගන්න. මේ වගේ 10ක් වගේ. DHS එකත් චුට්ටක් වැඩි කරගන්න. මෙන්න මේ ගානට 8ක් වගේ වැඩි කරගමු අපි. ඊළඟට vignette එක මේක චුට්ටක් අඩු කරගන්න. මෙන්න මේ වගේ. අන්තිම ටැබ් එක details. මෙතන color noise reduction එක 40ක් විතර දෙන්න. ඔන්න එහෙනම් ඔයාලගත් තියෙනවා මේ preset එක. මේ වගේ preset හරි photo editing tips ගැන තවත් videos ඕනේ නම් comment එකක් දාන්න.